හොඳයි වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වත්නි හැම මොහොතකටම වඩා අද දවස වාසනාවන්ත මොකද හේතුව මේ නිවන් ගමන් කරන්න එන තප්පරයක් ගන්නේම මහා වාසනාවක්. ඒ නිසා මේ මග වඩා ගන්න මොහොතේදී හැම තිස්සෙම කල්පනා කරන දෙයක් තමයි අපි මේ සත්‍යයනා කරන කර්මස්ථානය තුළම තියෙන්නේ අපි කියපු ධර්මතාවයම තමයි. ඒතු වෙන එකක් කියනවා නෙමෙයි. අර ආරක්ෂක ගාථාව ටිකක් අපි කියනවා. මොකද හේතුව අර වට පරිසරයේ ආරක්ෂාවක් ගෙන දෙන්න. මොකද කර්ම විපාක තියෙන ඉවිලා ඒ මොහොතේ අපි දහස් බවට පත් වෙලා බග වඩා ගන්නට. ඒක තමයි කර්මස්ථාන වඩනවා. දැන් මේ අවස්ථා කර්මස්ථාන සජ්ජන කරද්දී අපි කර්මස්ථානයක් කියනවා. ඇසින් නිදහසු, රූපේ නිදහසු, චක්කු විඥානේ නිදහසු. ඊට පස්සේ කියන රාගයේ නිදහසු, දේශයේ නිදහසු, මෝහයේ නිදහසු. සිත නිවි නිවියයි නිවන් සුව දැනෙන්නේ. එතකොට මෙතන ගන්නට ඇසෙන් නිදහසු, රූපේ නිදහසු, චක්කු විඥානේ නිදහසු. ඒ කියන්නේ ඇසේවත්, රූපේවත්, චක්කු විඥානේවත් කෙලෙස් නැහැ. ඒක නිදහස් වෙලා තියෙනවා. ඒක තියනවා ඒක නිදහස්. ඊට ඒක තුල නැගෙන්නා වූ රාගේ හරි දේශේ හරි මෝහය තියෙනවා. රාගයෙන් නිදහසු, දේශයෙන් නිදහසු, මෝහයෙන් නිදහසු. එතකොට නිදහස්. එතකොට මේක අපි ඇස, කන, නාසය, දිව, ශරීර, මන කියන මේ ආයතන හයටම ඉන්ද්‍රියයට කතා කරද්දී මේ නිදහස් භාවය ඇතිලා තියෙන ධර්මතාවයෙන් තේරුම් ගන්න නිදහස් කියන්නේ ඇයි? නිදහස් කියන්නේ මොකද්ද? අංශු මාත්‍රයක්වත් ඒව ඇතුළේ ආස්වාද නැහැ. එහෙනම් නිදහස් හිත. ඊට පස්සේ සත්‍යයන කරනවා මටද සියලු ලෝක සියලු සත්වයන්ටම අවිද්‍යා සංකාර නිරෝධ වෙත්වා. ඊළඟට කියනවා අවිද්‍යා විඥාන නිරෝධ වෙත්වා. එතකොට අපිට මේ සංකාර කියන එක රහතන් වහන්සේලටත් තියෙනවා, බුදුරජාණන් වහන්සේ කාට සංකාර තියෙනවා. ඒ සංකාරයට හේතුව තමයි අපිට ඒට යහ යන හේතුව තමයි ආස්වාද නිර්මාණය කරන හදන සංකාරම තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යා සංකාර නිරෝධ වෙත්වා. අනිත් සංකාර නිරෝධ වෙන්නේ නැහැ. මොකද පිරිනොම් පානකම තියෙන්නේ නේ. අනිතර ටික කරන්න බෑ ජීවිතේ. එතකොට අபிසංකාර තමයි නිරෝධ වෙන්නේ. අபிසංකාර කියන්නේ අවිද්‍යාවෙන් හදාගන්න. ආස්වාදයෙන් ඇත කියලා හදාගත්තකින් තමයි නිදහස් කරන්න කියන්නේ. එහෙනම් අවිද්‍යා සංකාර නිරෝධ වෙත්වා, අවිද්‍යා විඥාන නිරෝධ වෙත්වා, අවිද්‍යා නාම රූප නිරෝධ වෙත්වා, අවිද්‍යා සලආයතන නිරෝධ වෙත්වා, අවිද්‍යා ස්පර්ශ නිරෝධ වෙත්වා, අවිද්‍යා වේදනා නිරෝධ වෙත්වා, අවිද්‍යා තණ්හා නිරෝධ වෙත්වා. අවිද්‍යාව තව තණ්හා මොකක්ද තියෙන්නේ? නේද? අවිද්‍යාවෙන් අවිද්‍යාව තණ්හාව නිරෝධ වෙත්වා. අවිද්‍යාව පත්‍ය තණ්හාව නිරෝධ වෙත්වා. අවිද්‍යාවෙන් හදන තණ්හාවක් තියෙනවා. කුසල කුල තණ්හාවක් තියෙනවා. මොකද්ද? මේ නිවන් දකින්න භාවනා කරන්න කැමැත්තෙන් තියෙන එකක් තියෙනවා. ඒක මොකද කුසල මූල පැත්තේ තියෙන එක. මොකද ඒකට ඒකේ නිවෙන පැත්තට හා වෙලා යන ගමන. තණ්හාව කියන තැන් වල හා වෙනවා. තැන් වල හා වෙනොත් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් තැන් වල හා වෙනවා. දැන් මේවෙන් නිදහස් වෙන පැත්තට හා වෙන කුසල මූල තණ්හාව. ඒක කියන්නේ අවිද්‍යා තණ්හාව නිරෝධ වෙත්වා කියලා කියන්නේ. නැත්නම් තණ්හාව නිරෝධ වෙන කියලා පුළුවන් නේ. අවිද්‍යාවෙන් හටගන්න තණ්හාවයි නිරෝධ වෙන්නේ. අවිද්‍යා උපාදාන නිරෝධ වෙත්වා, අවිද්‍යා භව නිරෝධ වෙත්වා, අවිද්‍යා භව නිරෝධ ජාති නිරෝධ වෙත්වා, ඊට පස්සේ අවිද්‍යා භව නිරෝධ වෙත්වා, ඊට පස්සේ ජාති ජරා ව්‍යාධි මරණ අවිද්‍යාව සම්බන්ධයි. එහෙනම් කොහොම ජාති නිදහස් වෙනවා අවිද්‍යාව හටගන්න ජාති තමයි නිදහස් වෙන්නේ. එහෙනම් ඊට පස්සේ කියනවා ජරා අවිද්‍යාව පත්‍ය ජරා මරණ නිදහස් වෙත්වා. නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. දැන් කර්මස්ථානේ අපි කිව්වා කියන්නේ මොකද මේ ධර්මම සත්‍යයනා කරන්නේ. ඒ මොකද හේතුව මේ ධාම සත්‍යයනා කරන්න එක හේතුවක් තමයි දැන් හිතන්න පුළුවන් භාවනාව කියන සද්ද බදල් කරන කියන
ඒ කියන්නේ මොකද සද්ද බද්ද නැතුව අපි කරොත් එහෙම භාවනාවක් ඒක අනාර්ය ධර්මයට යනවා. විදර්ශනාවක් වෙන්නේ නැහැ. මෙතන වෙන්නේ යුගනද්වේ. ඒ කියන්නේ සමතයි විපස්සනාව දෙකම වැඩි කියන එක තමයි මේ කර්මස්ථාන සත්‍යයන කරන වෙන්නේ. ඒතර ඒ සුළු මොහොතදම නියත තමන් එසුවේ ඉන්න පුළුවන් කරන එහෙම නැත්නම් ඒක මෙනෙහි කරන්න පුළුවන් නිත්‍ය දුකනත් වශයෙන්. එහෙම නැත්නම් ඒ තුල මොකද ඉන්නවා. එතකොට ඒක තේරුම් ගන්න ඊට පස්සේ ඊළඟ කර්මස්ථාන තමයි මොකද අපි මෙතන කියන එක තමයි සම්බුද්ධේ අට වීසන්ති මොකද මුල්ම ආරක්ෂකතා. ඒ කියන්නේ සම්බුද්ධේ අට වීසංච ද්වාදසංච සහස්සකි පංචසත සහස්සානි නමාමි සිර සාදරා තේසං ධම්මංච සංඝංච සාදරේන නමාමහං නමක්කාරාම භාවේන සබ්බපය උපද්දවා අනේකාන්තරායති විනස්සං සුවසිත. ඒ කියන්නේ මේ අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න අවස්ථාව තුළදී ගෞතමයන් 5,12,028ක් බුදුරජාණන් වහන්සේලාව දැකලා තියෙනවා. ඉතර ආව ගමනක්. 5,12,028ක ප්‍රමාණික ගතන් වහන්සේගේ මේ මහා ආනිසංසය මේ මහා ගුණස්කන්ධය පොතේ මට ඒ සාදරයෙන් වන්දනා කරලා ඒ ආශිර්වාදය මට මේ ආරක්ෂාවක් වශයෙන් බය උපද්දව නැතිලා ගිහිල්ලා මේ ගමන වඩා ගන්න උපකාර වෙන්නේ. ඒතර පළවෙනි කිව්වා ඊට පස්සේ අපි කවුරු මෛත්‍රී භාවනාව දන්නවා ඊට පස්සේ අපි මේ අවිද්‍යාපච්චය සංකාරකේ කර්මන කර්මස්ථානයක් කියනවා ඊට පස්සේ කියනවා මොකද්ද ඒතං සන්තං ඒතං පනීතං මේ හැමෝටම වෙන්න කර්මස්ථානය නිවනම ශාන්තයි නිවනම ප්‍රීතයි සියලු අபிසංකාර සමතයි සියලු අபிසංකාර අවිද්‍යාපච්චය සංකාර තමයි නිවර වෙන්නේ අபிසංකාර සමතයි සියලු උපදී පටි නිස්සග්ග සියලු බැඳීම් වල පටි නිස්සග්ගයි සියලු උපදී පටි නිස්සග්ගයි තණ්හාවෙන් ප්‍රය වෙන්නේ ඒ කියනවා තණ්හාවෙන් ශ්‍රේ වෙලා යනවා ඊට පස්සේ නිවන් දකින්න කියලා කතා කරනවා ඊතර මේක මේ අදහස දැන් උදාහරණ කියලා තියෙන නැවත මතක් කරලා ගත්තාම බුදුර අවබෝධයක් එන්න පටන් ගන්නවා මේ කර්මස්ථානමනේ මේ බණමයි මේ කියන්නේ බණම එක පැත්තකින් මේ කියන්නේ එහෙනම් නිවන් දකින්න ක්‍රම කීපයක්ම නිවන් සෝවාන් වෙච්ච කෙනාට මග වඩන්න ක්‍රම පහක් තියෙනවා. ඒකෙන් දේශනාව ශ්‍රවණය කිරීම, සත්‍යයනාව මේ ආදියට මෙන්න මේ යොල්සමසික මේකේ තියෙන එක. එතකොට මේකෙන් අපිට දැන් අපි තෝරගෙන තියෙනවා බණත් ඇහුවා නේද? ඊට සාකච්ඡා කරන ඒව කරනවා. ඒ වගේම තමයි අර සත්‍යයනා කරන එක. එහෙම නැත්නම් ආනතර චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෙච්චර කාලයක් මේ සෝහන් වෙච්ච කෙනා සසර පුරුදු කරලා තියෙන ආනාපාන සතිය නම් එයාට මොකද මේ පැත්තෙන් චන්න පුළුවන් ධාම තියෙන නිසා. හොඳට ධාම තේරෙනකොට මේ පැත්තෙන් යන්න පුළුවන්. එයාට දන්න විදර්ශනා කරන ක්‍රමයක් එයා දන්නවා ධර්මතාවයේ තේරෙන නිසා. ඉතින් කර්ම කාරණා තේරුම් ගන්න. ඒ සම්බන්ධව මොනවද දැන් ගැටලුව තියෙන භාවනා කරන කලින් නම් අපි කවුරු මේ නිවන් ගමන ඒකාන්තයෙන්ම වඩා ගැනීමට සිළු බාධක කරදර දුර වෙලා ගිහිල්ලා වහවව තුන්ව නිවන පූර්ණේ කරගෙන නිවම ගමන් කරන්නට ඒකාන්තයෙන්ම අපිට හැම දිනාටම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කියාගෙන කවුරුත් දෙනෙත් පියාගෙන හොඳට පේනහලු පිළිෙන හොඳට උස්ම අරගෙන පිට කරමින් හොඳට නිදහස් වෙන්න ගතත් සිත සැහැල්ලුයි අපිට මේ නිවන් ක්‍රම වඩා ගැනීම තුළදී ඒ අප්‍රමාණ වන්නා පේල ප්‍රමාණතම සතුටු ඒ සියලු දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආරක්ෂාව ඒ අප්‍රමාණ මහා සැනසෙල්ල සාමිතුරු දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආරක්ෂාව සියලු සනාටම ඒකාන්තයෙන්ම ලැබේවා අපේ නිවන් ක්‍රමට බාධා ඇතන සියල්ල මේ කමා කරගන්න ඒ කමා කර ගැනීමෙන් තුලින් ඒ සියල්ල ඒකාන්ත වන්දි වල නිදහස් වෙන්නට අපේ සිත දේවඩ සාධාරණ දේවල් වන්දි වල නිදහස් වෙන්නට ඒකාන්තයෙන්ම මේ මොහොත අපි අප කරගන්නවා කියන ප්‍රාර්ථනාව දෙක කරගෙන කවුරුත් මා කීවට පසු කියනවා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන් දොරින්
බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයටත් ආර්යයන් වහන්සේලාටත් සම්බුද්ධ ශාසනයටත් දැන හෝ නොදැන යම් අවඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් හිංගියක් හිංසාවක් සිදු වී සිදු කර ඇතනම් මාහට කමා වෙත්වා මාහට කමා වෙත්වා මාහට කමා වෙත්වා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයටත් ආර්යයන් වහන්සේලාටත් සම්බුද්ධ ශාසනයටත් දැන හෝ නොදැන යම් අවඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් හිංගියක් හිංසාවක් සිදු වී සිදු කර ඇතනම් මාහට කමා වෙත්වා මාහට කමා වෙත්වා මාහට කමා වෙත්වා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයටත් ආර්යයන් වහන්සේලාටත් සම්බුද්ධ ශාසනයටත් දැන හෝ නොදැන යම් අවඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් හිංගියක් හිංසාවක් සිදු වී සිදු කර ඇතනම් මාහට කමා වෙත්වා මාහට කමා වෙත්වා මාහට කමා වෙත්වා මාහට කමා වෙත්වා අපි මේ බෝසතාණන් වහන්සේ සාරා සංකල්ප පාරේ පුරන ගමන තුළදී හමුනා වූ බුදුරජාණන් වහන්සේ සමග වහන්සේලා 5
ලක්ෂ 12000 ශ්‍රීපුත්‍රයන් වහන්සේලාගේ තුන්ු ගුණීටම වන්දනා කරනවා. ඒ වන්දනාවේ ආනිසංස බලයෙන් මට බයක් ඇති වීම කුත්තේමකෙත් නම් මෙන්නට බාධා ඇතන් සියලු දුර වෙනට හේතුන් ශක්තිය ඒකාන්තයෙන්ම ආවද ගලායවා ගලායවා ගලායවා. මා කීවට පස්සේ කියනවා සම්බුද්දේ අට්ඨවි සංච ද්වාදසංච සාංසකේ පංච සත සාසානි නමාමි සිරසාදරං තේ සංධම්මංච සංගංච සාදරේන නමාමහං නමක්කාරානුභාවේන සම්බ බයා උපද්දවා අනේකාන්තරායාපි විනංසන්තෝ අසේසතෝ සම්බුද්දේ අට්ඨවි සංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේ සංධම්මංච සංගංච සාදරේන නමාමහං නමක්කාරානුභාවේන සම්බ බයා උපද්දවා අනේකාන්තරායාපි විනංසන්තෝ අසේසතෝ සම්බුද්දේ අට්ඨවි සංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේ සංධම්මංච සංගංච සාදරේන නමාමහං නමක්කාරානුභාවේන සම්බ බයා උපද්දවා අනේකාන්තරායාපි විනංසන්තෝ අසේසතෝ සම්බුද්දේ අට්ඨවි සංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේ
සංධම්මං ච සංඝං ච සාදරේන නමාමහං නමක්කාරානුභාවේන සම්බ බයා උපන්දවා අනේකාන්තරායාපි විනංසන්තෝ අසේසතෝ සම්බුද්ධේ අට්ඨවී සංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේ සංධම්මං ච සංඝං ච සාදරේන නමාමහං නමක්කාරානුභාවේන සම්බ බයා උපන්දවා අනේකාන්තරායාපි විනංසන්තෝ අසේසතෝ සම්බුද්ධේ අට්ඨවී සංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේ සංධම්මං ච සංඝං ච සාදරේන නමාමහං නමක්කාරානුභාවේන සම්බ බයා උපන්දවා අනේකාන්තරායාපි විනංසන්තෝ අසේසතෝ සම්බුද්ධේ අට්ඨවී සංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේ සංධම්මං ච සංඝං ච සාදරේන නමාමහං නමක්කාරානුභාවේන සම්බ බයා උපන්දවා අනේකාන්තරායාපි විනංසන්තෝ අසේසතෝ
වෛරයෙන් වෛරයෙන් සංසිඳී, අවෛරයෙන් වෛරය සංසිඳී. ඔබ අප සෑම සුණාටමත් සියලු කුසල සත්‍යයන්ටමත් වෛරයෙන් නිදහස් වෙලා අවෛරී වෙන්නට ඒකාන්තයෙන් හේතු වාසනා සැකසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මා කීවරක් නිකම්මස්තන් සත්‍යයනා කරනවා. නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ කවුරුත් එකට කියමු නයි වේරේන වේරාණී
සම්මන්තිද කුදාචනං අවීරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයිවේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවීරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයිවේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවීරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයිවේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවීරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයිවේරේන වේරාණි සම්මන්තිද අවීරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ නයිවේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවීරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. මේ සසර අවිද්‍යාව නිසා අඳුර වෙලා කෙලෙස් නිසා අඳුර වෙලා එනම් අවිද්‍යාව තමයි කෙලෙස් වලට හේතුව. එනම් මේ අවිද්‍යාව දුරුලා විලා මේ කෙලෙස් නිමා කරගන්නට මේ වාසනාව ශක්තිය විශේෂ දුනාටම සියලු සත්‍යයේ කාන්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව කරගෙන මම ඉවර කරනවා. සසර ආවිදු අඳුරකි නිවන අමා එළියකි කෙලෙස් නිමා කලකි එයම මහා සුවයකි
සසර අවිදු අඳුරකි නිවන අමා එළියකි කෙලෙස් නිමා කලකි එයම මහා සුවයකි සසර අවිදු අඳුරකි නිවන අමා එළියකි කෙලෙස් නිමා කලකි එයම මහා සුවයකි අවිදු අඳුර බිඳෙත්වා අමා එළිය නැගෙත්වා සසර දුකින් මිදෙත්වා අමා නිවන් දකිත්වා සසර අවිදු අඳුරකි නිවන අමා එළියකි කෙලෙස් නිමා කලකි එයම මහා සුවයකි සසර අවිදු අඳුරකි නිවන අමා එළියකි කෙලෙස් නිමා කලකි එයම මහා සුවයකි සසර අවිදු අඳුරකි නිවන අමා එළියකි කෙලෙස් නිමා කලකි එයම මහා සුවයකි සසර අවිදු අඳුරකි නිවන අමා එළියකි කෙලෙස් නිමා කලකි එයම මහා සුවයකි මට මේ සියලුත්යන්ට හේතුන් වාදී කර්මස්ථානේ සිල් සත්‍යෝ මේ කාන්තේන ඊටස් බන්ධකපත් වේවා ඒ බවරෝගේ නිදාස් වෙත්වා හේතුන් වාදී කර්මස්ථානේ තුලින් සිල් සත්‍යයන්ට මේ කාන්තේ මෛත්‍රී බදලා ගිහිලා මුන් වර්ණ සාක්ෂාත් කරගන්නට මේ තුමාගේ කර්මස්ථාන ආදී මෛත්‍රී භාවනා හේතු වේවා ප්‍රාර්ථනා කරමු මාකි වරදක් කියමු පෙරදිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද
පසුදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩු දිග වසන සත්වයෝද මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම සංසාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරින් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම සංසාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා
සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරින් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා ආරියත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා ආරියත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා ආරියත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මේ මමද
සියලු ලෝක සියලු සත්වයෝම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා. නිවන් දකිත්වා. නිවන් දකිත්වා. නිවන් දකිත්වා. මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා. නිවන් දකිත්වා. නිවන් දකිත්වා. නිවන් දකිත්වා.
මේ සංසාරේ අවිද්‍යාව පත්‍ය සංකාර කරමින් මහා අවුලක පැටලිලා මේ සතර ගමන යන්නේ. ඊනම් ඔබ සෑම සිනාටමත් සියලු සත්‍යයන්ටමත් මේ අවිද්‍යා සංකාර නිරෝධ වෙලා අවිද්‍යා විඥාන නිරෝධ වෙලා මේ ආදීට අවිද්‍යා ජරා මරණ දෙන්නට ඔබ සෑම සිනාටමත් සියලු සත්‍යයන්ට ඒකාන්තයෙන්ම හැකි වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන මා කීවට පසු කියමු. මමද සියලු ලෝක සියලු සත්ත්වයන්ටද අවිද්‍යා සංකාර නිරෝධ වෙත්වා අවිද්‍යා විඥාන නිරෝධ වෙත්වා අවිද්‍යා නාම රූප නිරෝධ වෙත්වා අවිද්‍යා සලආයතන නිරෝධ වෙත්වා අවිද්‍යා ස්පර්ශ නිරෝධ වෙත්වා අවිද්‍යා වේදනා නිරෝධ වෙත්වා අවිද්‍යා තණ්හා නිරෝධ වෙත්වා අවිද්‍යා උපාදාන නිරෝධ වෙත්වා අවිද්‍යා භව නිරෝධ වෙත්වා අවිද්‍යා ජාති නිරෝධ වෙත්වා අවිද්‍යා ජරා මරණ නිරෝධ වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා මටද සියලු ලෝක සියලු සත්ත්වයන්ටද අවිද්‍යා සංකාර නිරෝධ වෙත්වා අවිද්‍යා විඥාන නිරෝධ වෙත්වා අවිද්‍යා නාම රූප නිරෝධ වෙත්වා අවිද්‍යා සලආයතන නිරෝධ වෙත්වා අවිද්‍යා ස්පර්ශ නිරෝධ වෙත්වා අවිද්‍යා වේදනා නිරෝධ වෙත්වා අවිද්‍යා තණ්හා නිරෝධ වෙත්වා අවිද්‍යා උපාදාන නිරෝධ වෙත්වා අවිද්‍යා භව නිරෝධ වෙත්වා
අවිද්‍යා ජාති නිරෝධ වෙත්වා අවිද්‍යා ජරා මරණ නිරෝධ වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා මටද සියලු ලෝක සියලු සත්ත්වයන්ටද අවිද්‍යා සංඛාර නිරෝධ වෙත්වා අවිද්‍යා විඥාන නිරෝධ වෙත්වා අවිද්‍යා නාම රූප නිරෝධ වෙත්වා අවිද්‍යා සලආයතන නිරෝධ වෙත්වා අවිද්‍යා ස්පර්ශ නිරෝධ වෙත්වා අවිද්‍යා වේදනා නිරෝධ වෙත්වා අවිද්‍යා තණ්හා නිරෝධ වෙත්වා අවිද්‍යා උපාදාන නිරෝධ වෙත්වා අවිද්‍යා භව නිරෝධ වෙත්වා අවිද්‍යා ජාති නිරෝධ වෙත්වා අවිද්‍යා ජරා මරණ නිරෝධ වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා මටද සියලු ලෝක සියලු සත්ත්වයන්ටද අවිද්‍යා සංඛාර නිරෝධ වෙත්වා අවිද්‍යා විඥාන නිරෝධ වෙත්වා අවිද්‍යා නාම රූප නිරෝධ වෙත්වා අවිද්‍යා සලආයතන නිරෝධ වෙත්වා අවිද්‍යා ස්පර්ශ නිරෝධ වෙත්වා අවිද්‍යා වේදනා නිරෝධ වෙත්වා අවිද්‍යා තණ්හා නිරෝධ වෙත්වා අවිද්‍යා උපාදාන නිරෝධ වෙත්වා අවිද්‍යා භව නිරෝධ වෙත්වා
අවිද්‍යා ජාති නිරෝධ වෙත්වා අවිද්‍යා ජරා මරණ නිරෝධ වෙත්වා නිවන් සුවයෙන් සුවපත් 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 වෙත්වා
රූපේ චක්කු විඥානේ මේ කනේ සද්දේ සෝත විඥානේ මේ 18 පොළේන ආශ්වාද මාත්‍රයක් අතුති බව දුටු ආර්ය ශ්‍රාවකයා රාගයෙන් දේශයෙන් මෝහයෙන් දහස් වෙනවා. එනම් මේ ලෝකේ ආශ්වාද මාත්‍රයක් අතුති ලෝකේ පචාඹාගෙන මේ සංසාරයෙන් ගමන්තර උසට සත්‍යයට මේ උතුම් ආර්ය ධර්ම තේරුම් අරගෙන මේ ස්පර්ශ ආයතන වල ආශ්වාද මාත්‍රයක් නිතරම ප්‍රත්‍යක්ෂ ආර්ය ශ්‍රාවකයා මේ උතුම් නිවන් සාක්ෂාත් කරගෙන මාර්ගය වඩනවා. මේ උතුම් නිවන් මාර්ගය වඩාගෙන සඳහා ඔබ අප සෑම සුණාටම සියලු ලෝක සත්‍යයන්වත් ඒකාන්තයෙන් හැකි වේවා කියන ප්‍රාර්ථනා කරගෙන මාර්ගය වඩපස කියනවා. ඇසින් නිදහස් වූ රූපයෙන් නිදහස් වූ චක්ඛු විඥානයෙන් නිදහස් වූ රාගයෙන් නිදහස් වූ දේශයෙන් නිදහස් වූ මෝහයෙන් නිදහස් වූ සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා කනින් නිදහස් වූ ශබ්දයෙන් නිදහස් වූ සෝත විඥානයෙන් නිදහස් වූ රාගයෙන් නිදහස් වූ දේශයෙන් නිදහස් වූ මෝහයෙන් නිදහස් වූ සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නාසයෙන් නිදහස් වූ ගන්ධයෙන් නිදහස් වූ ගාන විඥානයෙන් නිදහස් වූ රාගයෙන් නිදහස් වූ දේශයෙන් නිදහස් වූ මෝහයෙන් නිදහස් වූ සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි සිත නිවි නිවි යයි
ගත නිවි නිවි යයි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා දිවෙන් නිදහස් වූ රසයෙන් නිදහස් වූ චක්කු දිව්වා විඥානයෙන් නිදහස් වූ රාගයෙන් නිදහස් වූ දේශයෙන් නිදහස් වූ මෝහයෙන් නිදහස් වූ සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා කයින් නිදහස් වූ ස්පර්ශයෙන් නිදහස් වූ කාය විඥානයෙන් නිදහස් වූ රාගයෙන් නිදහස් වූ දේශයෙන් නිදහස් වූ මෝහයෙන් නිදහස් වූ සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා සිතින් නිදහස් වූ සිතුවිල්ලෙන් නිදහස් වූ මනෝ විඥානයෙන් නිදහස් වූ රාගයෙන් නිදහස් වූ දේශයෙන් නිදහස් වූ මෝහයෙන් නිදහස් වූ සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි සිත නිවි නිවි යයි ගත නිවි නිවි යයි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා
භවය උදුරා දමන වාහැර වෙනත් සරණක් නොමැත මාට. ඊට ධර්මය දරන වාහැර වෙනත් සරණක් නොමැත මාට. කෙලෙස් මල බිඳ හරින වාහැර වෙනත් සරණක් නොමැත මාට. නිවන් සුවයම ලබන වාහැර වෙනත් සරණක් නොමැත මාට. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං. භවය උදුරා දමන වාහැර
වෙනත් සරණක් නොමැත මාහට ඊට ධර්මය දරනවා හැර වෙනත් සරණක් නොමැත මාහට කෙලෙස් මල බිඳ හරිනවා හැර වෙනත් සරණක් නොමැත මාහට නිවන් සුවයම ලබනවා හැර වෙනත් සරණක් නොමැත මාහට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං